ඔයා හැමදාම ආසාවෙන් ගාන ලිෆ්ටික් එක ඇතුලේ මාළු කොරපොදුයි කුඩු කරපු පුහුඹුවයි ඉන්නවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? What? ඔව් ඔයාට Yes. ඇහුණ දේ 100%ක්ම ඇත්ත. රූපලාවන්‍ය ලෝකේ අපෙන් හංගපු හැමෝම දන්නේ නැති. හැබැයි ඇඟකිලි පොලා යන රහසක් මේක. ඔබ ආසාවෙන් තොල්වල ගාන සමහර ලිෆ්ටික් වර්ග හදන්න ඇත්තටම මාළු කොරපොතු සහ ක්‍රොමීන් වර්ග පාවිච්චි කරනවා. අයියෝ එතකොට ඕවා පිළිගඳෙන්නේ නැද්ද? ඕවා ශරීරගත වුණාම විෂ වෙන්නේ නැද්ද? බය වෙන්න එපා. මේ පිටුපස තියෙන්නේ අපූර්ව විද්‍යාත්මක ක්‍රියාවලියක්. අපි බලමු මොකද්ද මේ රහස කියලා. ලිෆ්ටික් එකක් ගෑවහම තොල් දෙකට මුතු වගේ ලස්සන දීප්තියක් නැත්නම් ෂිමරින් ඉෆෙක්ට් එකක් ලැබෙන්නේ කොහොමද? ඒකට රූපලාවන්‍ය සමාගම් පාවිච්චි කරන්නේ මාළු කොරපොතු. හැබැයි කොරපොතු කෑලි නෙමෙයි. මේ වයින් විශේෂ ක්‍රමයකට වෙන් කරගන්න ගුවනීන් කියන ස්වභාවික රසායනික ස්පටිකයයි ලිෆ්ටික් වලට දාන්නේ. කොරපොතු විශේෂ ද්‍රාවණ දාලා පිරිසිදු කරන නිසා පිළිගඳ ලේ මස් සේරම අයින් වෙලා කිසිම ගඳක් රසයක් නැති පිරිසිදු ස්පටිකයක් විතරයි ඉතිරි වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔයා ගාන තද රතු පාට ලිප්ටික් වලට ඒ ලස්සන රතු පාට ගන්නේ මෙක්සිකෝවේ පතොක් ගස්වල ජීවත් වෙන කොචිනීල් කියන පුංචි කෘමි වර්ගයෙන්. මේ ක්‍රොමීන් මිලියන ගණනක් වියලලා කොටු කරලා තමයි ලෝකයේ තියෙන ආරක්ෂිතම රතු සායම් වර්ගයක් වෙන කාමයින් හදන්නේ. ඔයත් මේ රහස කලින් දැනගෙන හිටියද?